ඩැරන් සාමිගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අනතුරු ඇඟවීමක්. ඊයේ පැවති බටහිර ඉන්දිය කොදෙව් හා ශ්‍රී ලංකා ප්‍රථම එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 303ක අගනා ඉලක්කයක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූ පැතුම් නිස්සංක ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 72කට දැවී ගියා. පන්දුවාර 50 අවසානයේ කඩලු 7ක් දැවී 303ක් රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉලක්කය ලබා ගැනීමට පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව්වන්ට පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 260ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 65කට කඩලු 4ක් සහ මහේෂ් තීක්ෂණ ලකුණු 30කට කඩලු 3ක් බිඳ දැමීමට සමත් වුණා. තරගයේ අවසානයේ බටහිර ඉන්දිය කොදෙව් පුහුණුකරු වන ඩැරන් සාමි පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවතක්සේරුවට ලක් කර ප්‍රකාශයක් කර තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශිෂ්ට දක්ෂතා දක්වුවා කියා. මෙය අපට එක් පුහුණු තරගයක් පමණයි. ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කර තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට අපට පහසුවෙන් පුළුවන්. අපගේ රටට ඇවිත් අපේ තනිතීරුවල ඔවුන්ට තරග ජයග්‍රහණය කිරීමට අප කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඔවුන්ට ඉතිරි තරග දෙකේදී බලාගන්න පුළුවන් අපේ දක්ෂතා අපි බලමු එහෙනම් යනුවෙන් තදබල ප්‍රකාශයක් කර තිබේ.